ඔන්න අර අතන තමයි ලිඳ තියෙන්නේ. බලමු අපි පොඩ්ඩක් ගිහිල්ලා. මාමේ මේ දැන් මේ ලිඳ කොහොමද මේ කියන්නේ මේ ඉස්සර ඉඳලා තිබ්බ එකක්ද? ඉස්සර ඉඳලා නිදා තිබ්බා. ඒක බෙදලා ඩිස්පෙන්සරි මේ පාවිච්චි කරමු නේද? ඒක පාර ලොකුවට වැහුණා. පාර ලොකුවට වැහුණා. ඊට පස්සේ ඒ පාර ලොකු ඒ වැඩ කරපු ඉංජිනේරු මහත්තයා කියලා අපි කතා කරලා ඔය යා පැත්තේ පොඩ හැවුවා මැෂින් එක. උඩ උල්පත් මොටර. ඊට පස්සේ මේ ඉස්සරහ තියෙන්නේ මේ හાર્ඩ්වෙයාර් එක මේ අර අතන හાર્ඩ්වෙයාර් එක. ඔව් බණ්ඩාරනායක හાર્ඩ්වෙයාර් එක. ආයේ පුතා ඔය මේ වස්තු දෙක දුන්නා. එයා දුන්නා. ඊට පස්සේ අපි දාලා නිද අපි හැදුවේ. දැන් හැබැයි එතන මේ ආන්නකේ වාහනේම රැට හොදනවා. නැත්තම් මේ ටිකේ ඔය නිදන් සෑහෙන මිනිස්සු බිව්වා. වතුර බොන්න පුළුවන්. බොන්න පුළුවන්. උන්ට උල්පත් වතුර. ඉතින් මේ නිද රහත් කරනවා. මේ කට්ටිය රැට ඉතින් වාහන වල අපි දාලා මාළු ලෝරියක් කම්නාම රැට හොදනවා. අපි ඉන්න හින්දා දෙන්නේ නැහැ. ඔයාලා දවල්ට ඉන්න හින්දා අපි 5-6 වෙනකන් ඉන්නවා. එතකම් නිද වාඩුවේ තියෙන. ඉතින් අපි ඔගේ සල්ලි දාලා මේ අවුරුද්දක හැරක් මේවා කරන්නේ අපි සුදුබද්ද කරලා ඉතින් ජරා ගන්න එක හිතනවා. ඔව් නේද? නෑ පාවිච්චි කරලා කමක් නැහැ නේද? ඒ කියන්නේ පෞගිය කාලේ හුඟක් වටින්නේ නැති ඔකනේ. ඔව් මේ ටිකේ බීඩින් ලෝරි අයින් කළා දුන්නා මිනිස්සුන්ට වතුර ගෙනියන්න. ඒ කියන්නේ බැරල් පිටින් ඇවිල්ලා අරන් ගියා. ගණ්ඩ උරමයි. ගණ්ඩ එනවා. ඒ කියන්නේ මේ කියන්නේ තනිකර උල්පත් නේ. උඩ කන්දෙන් එන වතුර. උඩ කන්දෙන් එන වතුර. ඒ කියන්නේ පිරිසිදුම වතුර. එහෙමනේ. ඔව් ඉතින් මේ කට්ටිය ඔය ලොරි ආරේ මේ හොදන්න නැත්නම් ඉතින් බොන්න කිසිම අවුලක් නැහැ. මේ ඒරියාවටම තියෙන නේද ඔය? එකම ලිඳනේ. මේ කොහෙවත් නැහැ. බොන්න පුළුවන් වතුර තියෙන. ඕක තියෙනවා. එතකොට උසාවිය ළඟ තියෙනවා ප්‍රේමදාස මහත්තයා දු මේ නිදන්. ආයේ මට මතකයි කිවුල් ලිඳ කියලා තියෙනවා හරියටම. පරෝල තමයි තියෙන්නේ. මේව ආරක්ෂා කරගන්න ඕන අපි නේද? අපි දෙන්නේ නැහැ. අපි සුද්ධ පුද්ධ කළා ඔය මේ උඩ වහලා තියෙන එකත් අපි කඩනවා ඒව දාමු. මේක තමයි. ඒකයි වෙන්නේ. මිනිස්සු හිතන්නේ නැහැ මේ බලධාරීන් හැබැයි මේවට යොමු වෙන්න ඕනේ නේද? මේව ආරක්ෂා කරගන්න. බලන්න ජරාව දාලා තියෙන හැමතැනම. මේක තමයි. මම උදේට මෙතන අතු ගන්නවා. නෑ ඒක අපිට අපි දන්නවා මෙතන මේ ඔයාලා මෙතන පිරිසුදු තියාන් හිටියට රැයට තමයි ප්‍රශ්නේ. ඔව් ඉතින් අපිත් වුණා උදේ තුනක් ඊට පස්සේ. හරි මාම බොහොම ස්තුතියි මාම මේ විස්තර ටික දුන්නට. අපි